හෙලෝ මේ අපේ දෙවනි වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකේදී Django කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. අපි එතකොට මේ වීඩියෝ එකකින් නම් ස්ටාර්ට් කරනවා Django ප්‍රොජෙක්ට් එකක් හදලා අපේ වෙබ් ඩෙවලොප්මන්ට් ස්ටාර්ට් කරන්න. එතකොට අපි Django ඉන්ස්ටෝල් කරගන්න අපේ කම්පියුටර් එන්වයරන්මන්ට් එක සෙටප් කරගන්න ඕනේ. එතකොට මුලින්ම මෙතනින්දී Python ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඒ ඩවුන්ලෝඩ් වෙන exe එක ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඔයාගේ කම්පියුටර් එකේ ඒක හරියට ඉන්ස්ටෝල් වුණාද කියලා අපිට බලන්න පුළුවන්. මෙතන cmd ටයිප් කරලා command prompt එක අරගෙන ඔයා ටයිප් කරන්න python version කියලා. එතකොට මේ විදිහට ඔයාගේ Python version එක මොකක්ද කියලා මෙතන ඩිස්ප්ලේ කරනවා. මෙතනදී error එකක් හරි ඉන්ස්ටෝල් කරලා නැහැ කියලා හරි ඔයාලට මැසේජ් එකක් ආවොත් ඔයා ඒක රීඉන්ස්ටෝල් කරන්න ඕනේ. එතකොට ඔයාගේ කම්පියුටර් එකේ හරියට ඉන්ස්ටෝල් වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඊළඟට චෙක් කරන්න ඕනේ මේකේ PIP ඉන්ස්ටෝල් වෙලා තියෙනවද කියලා. එතකොට අපිට ඒක චෙක් කරන්න පුළුවන් PIP version කියලා. එතකොට මේකෙදි මේ PIP කියන්නේ package manager එක. package manager කියන්නේ අපේ දැන් web application එක develop කරද්දී අපිට එක එක packages install කරගන්න වෙනවා. libraries දෙකම same වගේ. එතකොට ඒ packages manage කරගන්න තමයි අපි මේ PIP use කරන්නේ package manager එක. එතකොට ඔයාලට මේක automatically install වෙනවා මේ Python install කරද්දී. එහෙම install වෙලා තිබ්බේ නැත්නම් ඔයාලට මේක manually install කරගන්න පුළුවන්. එතකොට ඊළඟට අපි දැන් අපේ Python install කරලා තියෙනවා. PIP තියෙනවා. අපි දැන් යනවා Django project එක හදන්න. එතකොට මේ Django project එක හදන්න කලින් ඔයා මුලින්ම ඔයාගේ Django project එකට මේ වගේ folder එකක් හදාගන්න වෙනම. එතකොට මේ folder එක ඇතුලේ ඔයා මෙතන cmd type කරලා command prompt එක open කරගන්න. එතකොට මේකෙදි ඔයා මුලින්ම මේකෙදි අපි හදාගන්න ඕනේ පොඩි virtual environment එකක් අපේ application එකට විතරක්. දැන් අපි Python install කරලා තියෙනවා අපේ computer එකටම. එතකොට දැන් අපි අර PIP use කරලා packages ටික අපේ computer එකෙම install කරොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හේතුව අපි Django project හෝ වෙන Python project කීපයක් යද්දී ඒ dependency conflict ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට අපිට අපි දැන් මේ කරන project එකට අදාළ requirements file ඒ කියන්නේ මේ packages install කරගන්න වෙනම virtual environment එකක් අපි හදා ගන්නවා. එතකොට ඔයාලට මුලින්ම මෙන්න මේ library install කරගෙන ඉන්න ඕනේ. ඔයාගේ virtual environment එකක් හදන්න. මේකෙදි මේ virtual env කියන එක තමයි අපි use කරන්නේ. එතකොට මේ command එක copy කරලා අරගෙන ඔයා මේ console එකට දාලා install කරන්න ඕන. දැනට මේ මගේ මේක install කරලා තියෙන්නේ. ඒ නිසා මම මේක ආයෙ enter කරන්නේ නැහැ. එතකොට ඔයාලා කරන්න ඕනේ මේක copy කරලා අරන් මෙතන enter කරලා install වෙනවා. එතකොට ඒ installation එක complete වුණාට පස්සේ ඔයා type කරන්න ඕනේ python -m ඔයාගේ virtual environment එකට කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන මම දෙනවා මෙතන env Django කියලා. එතකොට මේකෙදි අපිට virtual environment එක හැදෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හැදිලා තියෙනවා env Django කියලා අපේ virtual environment එක. එතකොට අපේ application එකට අදාළ සියලුම dependencies ටික install කරන්නේ මෙන්න මේ virtual environment එකට. එතකොට දැන් අපි මේ virtual environment එක හැදුවට විතරක් බෑ අපි ඒක activate කරගන්න ඕනේ. එතකොට ඒක activate කරන්න අපි මෙතන type කරන්න අපේ virtual environment එකේ නම /script/activate enter කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් virtual environment එක activate වුණා. මේ විදිහට ඔයාලට පෙන්නනවා. එතකොට දැන් අපි මෙතනදී install කරන හැම package එකක්ම install වෙන්නේ මෙන්න මේ virtual environment එකට. එතකොට අපිට ඒක manage කරගන්න ලේසි. දැන් එතකොට අපි Django install කරමු. එතකොට අපි මුලින්ම Django install කරද්දී බලන්න මේ site එකේ Django library එකට ගියපුවාම මේ library එකේ version එක තියෙනවා මේ latest version එක අපි ඕක install කරමු මෙන්න මේ command එකෙන්. එතකොට command එක copy කරන් ගිහලා අපේ console එකට දාලා enter කරපුවාම Django install වෙනවා අපේ මේ virtual environment එකට. එතකොට පොඩි time එකක් යනවා install වෙන්න. හරි අපේ environment එකට Django install වුණා. දැන් අපි බලමු Django install වෙලා Django version එක කීයද කියලා. ඒකට ඔයා type කරන්න ඕනේ Django admin -version කියලා. එතකොට අපේ install වුණ Django version එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්.
ඒ කියන්නේ අපි සාර්ථකව Django install කරලා තියෙන්නේ. දැන් අපි Django project එක හදාගමු. එතකොට Django project එක හදන්න command එකක් තියෙනවා මෙන්න මේ විදිහට. Django admin start project ඔයාගේ project එකට කැමති නමක් දෙන්න. මම මෙතනදී දෙනවා news project කියලා. news. එතකොට ওই විදිහට Django project එකක් හදුනාට බලා ගන්න පුළුවන් මෙතන මේ හැදිලා තියෙනවා අපේ Django project එක. එතකොට මේ project එක ඇතුළට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් manage.py කියලා ෆයිල් එකක් තියෙනවා. ඊට අමතරව news project කියලා එකක් හැදිලා තියෙනවා. එතකොට අපි ආයේ console එකට යමු. අපි Django project එක හදාගත්තා. අපි මේ console එකේ දැන් VS Code එකෙන් open කරගමු. ඔයාලගේ VS Code install කරලා නැත්නම් ඔයාලා ගිහිල්ලා මේ Google Chrome එකට ගිහිල්ලා VS Code කියලා type කරලා enter කරන්න. එතකොට VS Code download කරගන්න site එකේ. එතකොට මේ VS Code ගැන කිව්වොත් අපි VS Code use කරන්නේ මේ coding ටික implement කරන්න. ඒ කියන්නේ අපි coding කරන්න තමයි අපි VS Code කියන edit එක use කරන්නේ. එතකොට මේකෙදී ඔයාලට මෙතන download කරගෙන install කරගන්න පුළුවන් ඔය computer එකට. එතකොට දැනටමත් ඒක install කරලා තියෙනවා නම් මෙතන type කරන්න පුළුවන් code space dot. එතකොට ඔයාගේ අදාළ folder එකකින් අපේ Django project එක open වෙනවා මෙන්න මේ විදිහට VS Code එකෙන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදපු virtual environment එක තියෙනවා. ඊට අමතරව අපි හදපු project එක තියෙනවා. එතකොට අපි මේ project එක run කරන්නේ කොහොමද? මේ project එක run කරන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදපු virtual environment එක activate වෙලාම තියෙන automatically. එතකොට ඔයා මුලින්ම යන්න ඕනේ මේ news project කියන එක ඇතුළට. ඔයාලට මේ විදිහට type කරන්න පුළුවන් cd news project කියලා. එතකොට news project එක ඇතුළට යනවා. එතකොට අපි මේ හදාගත්ත project එක run කරන්න පුළුවන් python manage.py run server කියලා. එතකොට මේ විදිහට type කරපුවාම ඔයාගේ server එක start වෙනවා. මෙන්න මේ URL එක copy කරගන්න. මේක copy කරගෙන ගිහිල්ලා ඔයාගේ browser එකේ දාලා ඔයා check කරලා බලන්න ඔයාගේ හදපු Django project එක සාර්ථකව වැඩ කරනවා මේ විදිහට. ඔයාලට මේ වගේ interface එකක් හම්බ වෙනවා කියන්නේ ඔය project එක හරියට create කරගෙන කියන්නේ. එතකොට ওই විදිහට තමයි Django project එකක් හදාගන්නේ අපි. එතකොට මේකෙදි අපි ඊළඟට බලමු මේ files මොනවාද, මේ ඇතුලේ තියෙන folders මොනවාද, මේ වගේ මොකද වෙන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. හරි අපි හිමුණොත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.